හයි ළමයි කොහමද ඉතින් ඔයාලට ඔන්න අද අපි මේ යන්නේ කම්පිටිෂන් එකකට. ඉතින් මේ හස්බන්ඩ්ගේ අතේ තියෙන්නේ කම්පිටිෂන් එකට එයා හදපු චොකලට් සර්පීස් එකක්. ඉතින් ඩුබයි වල හැම අවුරුද්දකම මේ වගේ කම්පිටිෂන් තියෙනවා. ඒ කම්පිටිෂන් වල තියෙන්නේ චොකලට් අයිසින්, එතකොට අයිස් කාවින්, එතකොට කෑම වර්ග. ඒ වගේ තියෙන ලොකු කම්පිටිෂන් එකක්. ඉතින් ඒකෙන් මිඩල් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ සෝපීස් එක. අපිට නම් මේකට මේ බ්‍රොන්ස් මෙඩල් එකක් තමයි හම්බ වුණේ. අඩුපාඩු තියෙනවා කිව්වා මේ අත්වල. එතකොට පොඩි අඩුපාඩු මේ සැරේ ගොඩාක් ඉතින් ඒවා බැලුවා. ගිය සැරේ අපිට සිල්වර් මෙඩල් එකක් දුන්නා. ඉතින් මේ සැරේ දුකයි බ්‍රොන්ස් එකක් තියෙන්නේ. කමන්නයි. ඉතින් බ්‍රොන්ස් එක කියන්නේ මෙඩල් ගන්නේ. ඉතින් මේ තියෙන්නේ පොන්ඩන්ට් අයිසිල් වලින් මේව නම් මාරම ලස්සනයි. මේ තියෙන්නේ බෙඩ් ඇන්ඩ් සෝල්ට් කියන කැටගරි එකට යන එකක්. මේ ඔක්කොම ලංකාවේ තමයි හදලා තියෙන්නේ. මේකත් අපේ අඳුරන මල්ලි කෙනෙක් මේකට සිල්වර් මෙඩල් එකක් තියෙනවා. එයාගෙත් පොඩි අඩුපාඩු නිසා තමයි සිල්වර් මෙඩල් එකක් හම්බුනේ. නැත්නම් ඒක ගෝල්ඩ් එකට යන එකක්. ඉතින් මේ ආයෙත් මම චුට්ටක් වීඩියෝ කරා අපේ සෝපීස් එක. අපි කරේ දිය කිඳුරු ජෝඩුවක්. එතකොට චූටි බබෙකුත් එක්ක ඒ වගේ අර මුහ සම්බන්ධ එකක් තමයි කරේ. ඇත්තටම මේ අඩුපාඩු තියෙනවා. ඉතින් අපි අඩුපාඩු අහගත්තා. ඊළඟ සැරේ හොඳට කරන්න හිතනවා. මේ තියෙන්නේ අපේ කසුන් මල්ලිගේ එක. ඒක නම් මාර සුපිරි. ඉතින් එයාට ගෝල්ඩ් මෙඩල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ චොකලට් වලින් හදපු එකක්. මේක නම් වෙන රටක එක්කෙනෙක්ගේ. මේකත් ඒ වගේ වෙන රටක. මේවා පොන්ඩන්ට් අයිසින් වලින් හදලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මාර නීට්. මේක මාරම ලස්සනයි. මේක අපේ ලංකාවේ එක්කෙනෙක්ගේ එකක්. මාරම ලස්සනයි. අයිස් මේ චොකලට් කැටයන්. තනිකරම චොකලට් වලින් කැටයන් කරලා තියෙන. මේකත් අපේ ලංකාවේ එක්කෙනෙක්ගේ. ඒකත් ඒ වගේ යුද්ධේ සම්බන්ධව කරපු නිර්මාණයක්. ඉතින් ඇත්තට මේවා දකිද්දි අපේ ලංකාව ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ. මේත් ඒ වගේ මේකත් අපේ ලංකාවේ බොයි කෙනෙක්ගේ. මෙතන ගොඩාක් තියෙන ඒවා ලංකාවේගේ. මේකත් ලංකාවේ බොයි කෙනෙක්ගේ. ඉතින් ඩුබයි වල හැම අවුරුද්දකම මේ වගේ කම්පිටිෂන් තියෙනවා. හොටෙල් සම්බන්ධ ඉන්න අයගේ හැම පැත්තක් ගැනම මේ කම්පිටිෂන් එකේ ඔයාලගේ දක්ෂතාව ඉදිරිපත් කරන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් විස්තර දැනගන්න ඕන නම් දන්නේ නැති කෙනෙකුට ඉතින් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ ඩෙසර්ට් පැත්ත. මම හිතන විදිහට මේ ඩෙසර්ට් පැත්ත තමයි. ඒවා මේ ඔක්කොම තියෙන්නේ චොකලට් අයිසින් ඒ වගේ කෑම වර්ග වලින් තමයි මේ වගේ ඩිසයින් කරලා තියෙන්නේ. මාර ලස්සනයි. මේ කම්පිටිෂන් එකට ගියාම එක වාසියක් තියෙන ළමයි මේවට මේ එක ෆුඩ් කම්පැනි වලින් එනවා. ඒගොල්ලන්ගේ අවුට්ලෙට් තියෙනවා. ඉතින් අපිට ටෙස්ට් කරන්න කෑම ಜಾති හම්බ වෙනවා. මෙතන මේ තියෙන්නේ පේස්ටි අයිටම් මේ වගේම හදලා තියෙනවා එක ಜಾති. ඉතින් ඒවටත් මිඩල් හම්බ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මාරම ලස්සනයි. මේවත් අයිසින් වලින් හදලා තියෙන්නේ. වෙඩින් කේක් පොන්ඩන් ඒවා ඒ වගේන් තමයි හදලා තියෙන්නේ. මේවත් ලංකාවේයගේ. මේක ලංකාවේ මට ඒ නම මතක නෑ. ඒ අක්කා හදලා තින්නේ. ඒක නම් පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි. මේත් ඒ වගේ ලංකාවේ කෙනෙක්ගේ. මේ ඔක්කොම වෙඩින් කේක් වලට යන ඒවා තමයි. මාර ලස්සනයි. එකකට එකක් වෙනස් විදිහේ. ඇත්තම වගේ මල් හැමදේම ඇත්තම වගේ මෙතන පේනවදලා මේ ඇන්තූරියම් මල මාරම ලස්සනයි. ඇත්තම එකක් වගේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි කේක් පැත්ත තියෙන්නේ. පේනවනේ එක විදිහ එක ඩිසයින් වල ඒවා තියෙනවා. ඉතින් ඩුබයි වල වැඩ කරන කෙනෙකුට තමන්ගේ ජොබ් එක කරලා හම්බ කරගන්නවට අමතරව තමන්ගේ ටැලන්ට් එක පෙන්නලා මෙඩල් එකක් ගන්න පුළුවන් ඉතින් අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒක හදලා දීලා තියෙන්නේ මේ අපේ ලංකාවේම චෙෆ්ලා තමයි. ඉහළින් ඉන්න චෙෆ්ලා ගොඩක් ඒගොල්ලෝ එකතු වෙලා කරන දෙයක් තමයි මේ කම්පිටිෂන් එක. ගොඩක් වටිනවා. ලංකාවේ ඉන්න අපේ දක්ෂ හැම රටකම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මේකේ ගොඩක්ම මිඩල් ගන්න ළමයි හරිම සතුටුයි ලංකාවේ. මං කිව්වේ ඔන්න කන බොන ඒවා හම්බෙනවා ටෙස්ට් කරන්න අරවට මේවට.
ඉතින් ඇවිද කකා බිබි දවස ගෙවන්න තියෙන්නේ. මේ ඉන්නේ කසුන් මල්ලි. හායි. ඉතින් ඊළඟට මෙතන තියෙන්නෙත් බුෆේ එකක්. මේ බුෆේ එක මාර ලස්සනයි. අපි පස්සේ මේක දැම්මට පස්සේ කෑවා. මේකේ තිබුණ මොනවාද මේ සී ෆුඩ් මාරම රහයි. මෙතන තියෙන්නේ මේ පොඩි ඩෙසර්ට් වර්ග. ඒවනම් මේ ෂෝරූම් වගේ දාලා තිබුණේ. ඒ වගේව තව කන්න තිබුණා ළමයි. අපි ඉතින් එක ඒවා කෑවා. හරිම රහයි. මේ කම්පිටිෂන් එකට ආව කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට මෙතන යන්නේ ලයිව් කේක් එක. ඉතින් අපේ අයියා කෙනෙක් ලයිව් කේක් එකට ඉන්දියා. ඉතින් මම එයාවත් චුට්ටක් වීඩියෝ කරා. මේ ඉන්නේ නිරෝෂන් අයියා. ඉතින් එයාටත් කන්ග්‍රැචුලේෂන්ස්. එයාත් ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. ඉතින් මාර හැපි. මේ තියෙන්නේ මෙතන මේ අර මං කලින් කිව්වේ බුෆේ එක. එතන සී ෆුඩ් තිබුණේ. ඒක මාරම රසයි. දෙවනි සැරේත් ඇවිල්ලා මම වීඩියෝ කරා. සී ෆුඩ් කෑවා. සුපිරි. ඉතින් ඔන්න ඊළඟට අපි අයිස්ක්‍රීම් කනවා දැන්. තිරාමුසු. හරි මොකක් හරි. තිරාමුසු. අයිස් එක කෑවා. ඒක සුපිරි. මේත් අපේ ලංකාවේ මල්ලි කෙනෙක්. එයා තමයි අයිස් කාවින් කරේ. මේ තියෙන්නේ එයා කරලා ඉවරුනාට පස්සේ අයිස් කාවින් එක. ඉතින් හරිම දක්ෂයි. අපේ කොල්ලෝ කෙල්ලෝ. ඊළඟට අපිට බර්ගර් එකක් හම්බුණා. ඒකත් කෑවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් කෑවා. ඔන්න ඔය වගේ නිකන් කකා බිබි මේ කාලෙට වෙසක් වගේ තමයි. ඊළඟට මෙන්න පොටැටෝ චිප්ස් හම්බුණා. ඒකත් මාරම රසයි. ඉතින් වීඩියෝ එක ඉවරයි. ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.